ජාත්‍යන්තර වෙළඳපොළ ජයගත්තොත් තමයි අපිට මේකට වැඩි මිලක් ගොවියන්ට දෙන්න පුළුවන්. විදේශ මාකට් එකට හරියන අන්නාසි ගෙඩියක් ගත්තොත් එහෙම අපිට මෙන්න මේ අන්නාසි ගෙඩිය විදේශීය මාකට් එකට යවන්න පුළුවන්. මේ රත්තරන් පොළවේ අන්නාසි තමයි ලෝකේ රසම ස්වීට්නස් අන්නාසි. මං කිව්ව හරියද? හරියටම හරිය. හොඳයි. ආයුෂ බොහෝ ඒවා මා හිතුවත් වැදගත් ගෞරවනීය ශ්‍රී ලාංකික ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නා සංවැල්ල ප්‍රදේශයේ තිබෙන මොරකැලේ කියන මම දැකපු ලංකාවේ ලොකුම අන්නාසි වගාවට නැත්නම් අන්නාසි වත්තට ඔබ සියලු දෙනාම ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ අන්නාසි වගාවේ අරුණෝදය මම අද ඔබට පෙන්වන්නේ ඉතාමත්ම සන්තෝෂෙන්. මේ නෙලන අස්වැන්න මේ කපන අස්වැන්න කොතරම් කාලයක් මේ වත්තේ තිබුණාද? එතකොට මේ අන්නාසි පඳුරවල කියන නම මොකද්ද? දැන් මේ අන්නාසි වල ආයතනය කවුද කරන්නේ? මේ සියලුම තොරතුරු මේ වීඩියෝ එකෙන් ඔබට සම්පූර්ණ විස්තරයක් ගෙනෙන්න මම බලාපොරොත්තු වෙනවා. අන්නාසි වගාවේ ඉදිරි පෙළ ව්‍යාපාරික මහත්මයෙක් එක්ක මෙතුමාගේ නම චන්දිම අයිබෝන් ඔබතුමාට. අයිබෝන් මල්ලි. අයිබෝන් ඔබතුමා මට කිව්වා ඔබතුමා වැඩ කරපු ආයතනයේ තියෙන ප්‍රගමණය ඔබ මේ අන්නාසි කලාවට ගෙනාවා කියලා. අන්නාසි ව්‍යාපාරයට ගෙනාවා කියලා. ඔබ මොනවද අන්නාසි ව්‍යාපාරයට දැනට කරලා තියෙන්නේ? ඇත්තටම මූලික වශයෙන් ගත්තොත් එහෙම ලංකාවේ අන්නාසි ශාස්ත්‍රයේ ඔන්ලයින් අන්නාසි විකිණීම සම්බන්ධයෙන් ඉස්සෙල්ලාම ව්‍යාපාරයක් විදිහට ඒක පටන් ගත්තේ අපි. ඇත්තටම සිලෝන් පයිනැපල්ස් කියන නමින් අන්නාසි කොටුව කියන නමින් තමයි අපි මුළු ලෝකෙම අඳුරන්නේ. ඉතින් ඒ විදිහට දැනට අපි ලොකු සේවයක් අන්නාසි ගොවියන්ට වගේම අපනයන ශාස්ත්‍රයේ ඉහළ සමාගමක් විදිහට අපි ඉන්නවා. ඊට අමතරව අපේ දැනට අපිත් එක්ක ගනුදෙනු කරන පරිභෝගික ගොවි මහතුන් 200කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්ක ලෝකෙ පුරාම ඉන්නවා. ලෝකෙ පුරාම ඉන්නවා. ඊට අමතරව ගොවි මහතුරුන් සාමාන්‍යයෙන් 500ක් වගේ ප්‍රමාණයක් දල වශයෙන් අපිත් එක්ක ඉන්නවා. ඊට අමතරව අපිත් එක්ක වැඩ කරන සේවක මහතුන් 18ක 20ක වගේ ප්‍රමාණයක් අපිත් එක්ක නිරන්තරයෙන් රැඳී සිටිනවා. ඒගොල්ලන්ගේ හයිය, ගොවි මහතුරුන්ගේ හයිය, ඒ හැම දෙයක් එක්කම තමයි අපි මේ ආයතනයේ වැඩ කටයුතු ටික ඇත්තටම ඉස්සරහට කරගෙන යන්නේ. අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. චන්දිම මහත්මයා. අයිබෝන්. අයිබෝන් ඔබතුමාගේ කම්පැනි නම? සිලෝන් පයිනැපල්ස්. දැන් කොච්චර කාලද පටන් අරන්? අන්නාසි කොටුව. හරි. ඇත්තටම අපි පටන් අරන් අවුරුදු 6ක් වගේ කෙටි කාලයක් වෙනවා. කෙටි කාලය ඇතුළත ලංකාවේ ලොකුම ව්‍යාපාරය, ලංකාවේ ලොකුම අන්නාසි අපනයනකරු විදිහට අපි මේ ශාස්ත්‍රයේ හෙලින්ම ඉන්නවා. හරියටම හරි. දැන් මම මේ පළවෙනි වතාවට මෙතන ලොකු අන්නාසි වත්තකට ආවේ. එතකොට දැන් මේ අන්නාසි පඳුරු වල නම් මොකද්ද? අපි ආවිලා කතා කරොත් දැන් මේ අන්නාසි පඳුරේ නම් මොකද්ද? ඇත්තට මේක මුරුසි කියන අන්නාසි ප්‍රභේදයක්. හරි. එතකොට දැන් මේ ඊටාම ලස්සනයි. දැන් මෙහිම තියෙනකොට ඊටාම ලස්සනයි. දැන් මේ විදිහටම ඔබ මේ අස්වැන්න නෙලලා ඔබ ගම ලොරි දෙකක් තියෙනවා කියලා. එකක් පිටරට අන්නාසි පටවන්න, එකක් අපේ දේශීය වෙළඳපොළට. කිසි වෙනසක් නැහැ ඒව. එතකොට ඔබතුමා දැන් මේ පිටරට පටවන ලොරියේ අපි එතෙන්ට යමු. ඒ ලොරිය කවද්ද දැන් රටට යන්නේ? කොයි රටටද යන්නේ? මෙහෙමයි. ඕක මූලික වශයෙන්ම පිටරට යවන අන්නාසි කිව්වොත් එහෙම ඕක අපි ග්‍රේඩ් 1 2 3 4 කියන කැටගරිස් 4කට අපි වෙන් කරගන්නවා මේ සම්පූර්ණ අන්නාසි අස්වැන්න. ඒතර ගත්තොත් එහෙම ග්‍රේඩ් 1 ක්වොලිටි එකේ fully matured, ඒ කියන්නේ හොඳටම පැහුණු අන්නාසි ගෙඩිය තමයි අපි පිටරට විදේශ මාකට් එකට යවන්න ඕන. දැන් මට මෙතනින් පෙන්නන්න පුළුවන්ද? අන්නාසි ගෙඩිය විදේශීය මාකට් එකට යවන්න පුළුවන්. යවන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම බර ග්‍රෑම් 1200ක් වගේ වෙන. 1200ක් වගේ බර තියෙන. ඊට අමතරව මේ හොඳට ඇස්ස හොඳට පිරුණු ඇස්ස හොඳට පිරුණු. අමතරව මේකේ බ්‍රික්ස් වැලියු එක කියලා එකක් තියෙනවා. ඒක අපි අන්නාසි කොටුවක් සාමාන්‍යයෙන් කපන්න කලින් බ්‍රික්ස් මීටර් එකක් කරා බ්‍රික්ස් වැලියු එක ගන්නවා. බ්‍රික්ස් වැලියු එක ඒ අදාළ ප්‍රතිශතයට තියෙන අන්නාසි ගෙඩියක් තමයි අපි රට යවන්න සූදානම් කරන්නේ. සූදානම් කරලා තියෙන්නේ. බර 1200ට වැඩි. වට ප්‍රමාණය මේ විදිහට හොඳට පිරලා තියෙන අන්නාසි. ඒ අනික කිසිම ඒ කියන්නේ පිටතින් පලිබෝධනාශකයක් සම්බන්ධ වෙලා නැති අන්නාසි ගෙඩියක් තමයි අපිට ලෝක වෙළඳපොළට යවන්න පුළුවන්. යවන්න පුළුවන්. දැනට ලෝක වෙළඳපොළට යවන ඔබගේ අන්නාසි කොයි රටවලටද යන්නේ? අපි දැනට මූලික වශයෙන්ම මාලදිවයින, ඊට අමතරව කුවේට් රාජ්‍ය, ඊට අමතරව ඩුබායි ඔය වෙළඳපොළවල් තුනට තමයි විශේෂයෙන් දැවැන්ත විදිහට සම්පූර්ණයෙන් අපි යවන්නේ. ඊට අමතරව තවත් වෙළඳපොළවල් කීපයක් අපි දැනට බලාපොරොත්තුෙන් ඉන්නවා යවන්න. දැනට ඒක සම ඩිස්කෂන් ලෙවල් එකේ තමයි. ඩිස්කෂන් ලෙවල් එකේ තියෙනවා. හරි. දැන්
මේ පොළොවට ඉතාම හොඳ සාධාරණයක් කරලා ඩුබායි වලට එතකොට මෝල්ඩිව්ස් වලට යවනවා. ඉතින් මම බලාපොරොත්තු වෙන මගේ ලෝකෙ පුරාම ඉන්න ඕස්ට්‍රේලියාව, ඇමරිකාව, කැනඩාව, ජර්මනිය, ඉතාලිය, යුරෝපය වැනි රටවල් වලට මේ අස්වැන්න ඉතාමත්ම ඕනෑකමින් එවන්නට මෙතුමාලාගේ ව්‍යාපාරයේ අන්නාසි කොටුව මේ වෙනකොට දියුණු තත්ත්වයේ පවතිනවා. අන්නාසි ප්‍රභේද කීපයකින් මුරුසි කියන අන්නාසියක තමයි ලෝකේ රසවත්ම අන්නාසි විදිහට දකින්නේ. මේ අන්නාසි. එතකොට මුරුසි අන්නාසි කියන්නේ ස්වීට්නස් වැඩිම අන්නාසි රසවත්ම අන්නාසි තමයි මුරුසි අන්නාසි කියන්නේ. අපේ පොළොවේ හැදෙන රසවත්ම අන්නාසිය. ඒ කියන්නේ අපේ පොළොවේ කොස් හැදුනත්, ගොයන් හැදුනත්, වී හැදුනත්, තේ හැදුනත්, කුරුඳු හැදුනත් ඕකෙම නම්බර් 1. නම්බර් 1. දැන් ඔබතුමා කිව්වා ඔබතුමා ගල්ෆ් ෆෙස්ටිවල් එකට ගියා කියලා. ඒ රටවල් වල තියෙන අන්නාසි අපේ රටේ තියෙන අන්නාසි අතර වෙනස මොකද්ද? ගල්ෆ් ෆුඩ් කියන්නේ ලෝකේ රටවල් 198ක් සම්බන්ධ වුණ එක් සම්මන්ත්‍රණයක්. ඇත්තටම ඒකෙදි මට ලැබුණ මම වාසනාවන්ත වුණා. ලෝකේ ඒ රටවල් 198 ඇතුළේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න ලංකාවේ පළවෙනිම අන්නාසි සැපයුම්කාරයා විදිහට. ඒ රටවල් 198 ශ්‍රී ලංකාව නියෝජනය කළේ මම. ඉතින් මට ඒක ලොකු හයියක් වුණා. ලෝකේ තියෙන අලුත්ම ට්‍රෙන්ඩ් එක ලෝකේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඊළඟට ලෝකෙන් අපේ වෙන ලෝකෙත් එක්ක ගනුදෙනු කරන අපෙන් තියෙන අනුපාඩු මොනවද කියන එක මට හොඳටම දැනගන්න එක අවස්ථාවක් වුණා. ඉතින් ඒක ඔස්සේ අපි අපේ ඉදිරි ව්‍යාපාර ඒ ලෝකයට අවශ්‍ය සියලුම දේවලුත් එක්ක ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ලෝකයේ ඊට අමතරව අපේ ගොවි මහතුරුත් අපි දැනුවත් කරගෙන යනවා. ලෝකයේ බලාපොරොත්තු වෙන්නේ මොනවද? අපි කොහොමද අන්නාසි ගෙඩියක් හරියාකාරයෙන් නිපදවන්න ඕනේ කියන එක අපි ඒ ගොවි මහතුරුත් එක්ක කතා කරලා අපි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. රයිට්. මේ අන්නාසි ගෙඩියේ මේ සුදු පාට වගේ මොනවද තියෙන්නේ? ඒක මෙහිමයි සාමාන්‍යයෙන් මේක ගහෙන්ම එන එකක්. බූව වගේ ගහෙන්ම එන දෙයක්. ඒක මේ ඇත්තට මේ වැස්ස වගේ පොඩ්ඩක් වැටුණා නම් මේක හේදිලා යනවා. ඉතින් අපි මේක ක්ලීන් කරනවා එක්ස්පෝර්ට් කන්ඩිෂන් එකට යද්දි. එනචන්ද මේ අපි අර පල්ලට ගිහින් බලමුද කොහොමද තත්ත්වය කියලා. හරි. එතකොට දැන් මේ අන්නාසි කොටුවේ නම මොර කැලේ. මීට අමතරව ඔබතුමාගේ වගාවන් කොහෙද තියෙන්නේ? මම ලංකා පුරාම වතු වලින් අපි අන්නාසි නිල්දි ගැනීම කරනවා. ඉතින් මේක එක තැනක් විතරයි. ඉතින් එතකොට අපි හොරණ ඊළඟට මිල්ලනිය ඊට අමතරව පාදුක්ක හංගැල්ල ගම්පහ ඒරියා එකේ ඊළඟට කුරුණෑගල පැත්ත ඒතර හැම පළාත් වලින්ම අපි අන්නාසි නිල්දි ගැනීම සිදු කරනවා. දැන් මේ වගාව දැකලා මගේ පිටරට ඉන්න කෙනෙකුට ලංකාවේ පොල්වත්තක මේ වගාව කරන්නට ඔබතුමාලාගේ ආයතනය හරහා සම්බන්ධ වෙන්න පුළුවන් කොහොමද? මෙහෙමයි ඇත්තටම අපේ ආයතනය හරහා අපිට පුළුවන් ඒගොල්ලෝ සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ගේ අපිට ඒගොල්ලෝ මොනවා හරි පැල අවශ්‍ය කරන කන්ටැක්ට්ස් අරන් දෙන්න පුළුවන්. පොළොව සකසන විදිහ පොළොව සකසන ඒවා කරලා ඒක අපේ ටීම් එකක් ඉන්නවා වෙනවා මේ සම්බන්ධව ඒගොල්ලෝ අපිට පුළුවන් සම්බන්ධ කරලා දෙන්න. ඒගොල්ලෝ හරහා ඒගොල්ලෝ ඒගොල්ලන්ට අවශ්‍ය නිර්දේශයන් ලබා දෙන්න පුළුවන්. දැන් මේ අන්නාසි ගෙඩිය මේ තත්ත්වෙට එන්න මේ අන්නාසි පැලේ පඳුර කොච්චර කල් පොළවේ තියෙන්න ඕනේ? එහෙමයි මේක සාමාන්‍යයෙන් මේ ගෙඩියක් ගන්න සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කාලයක් යනවා. අවුරුද්දක් කාලයක් අනිවාර්යයෙන්ම යනවා. එතකොට මාස 8ක් වගේ පහු වෙලා තමයි අපි මේකට මේ හෝමෝන එකතු කරන්නේ. ඒක මෙහෙමයි සාමාන්‍යයෙන් අපි හිතමු ඕගනික් වගාවක් කරනවා නම් සාමාන්‍යයෙන් අපි එහෙම හෝමෝන එකතු කිරීමක් සිද්ධ කරන්නේ. සාමාන්‍යයෙන් එහෙම වුණොත් අන්නාසි ගහකින් ගෙඩියක් ගන්න අවුරුදු 1කමාරක් අවුරුදු 2ක් වගේ කාලයක් ගත වෙනවා. නමුත් ඔබතුමා කියවනේ දැන් මේ අන්නාසි ගෙඩිය ඇතුළට මොකුත් මෙතන කරවන්නේ නැහැ. අන්නාසි මලට අපි පිටින් ගහට හෝමෝන එකතු කිරීමක් තමයි කරන්නේ. දැන් මේවට එහෙම එකතු කරලා තියෙන්නේ. දැන් මේ මාස 14ක් ගිහින්ද මේ? අවුරුද්දක් ගත වෙලා තියෙනවා. අවුරුද්දක් ගිහින් තියෙනවා. එකපාර අස්වැන්න ලබා ගන්න ඕනකම හින්දා අපේ ගොවියෝ මේ ඒ හෝමෝන එකතු කිරීම සිද්ධ කරනවා. හරියටම හරි. එහෙම හෝමෝන එකතු කරොත් තමයි අවුරුද්දේ නියමිතම කාලෙකදී එක පඳුරකින් එක ගහකින් එක ගෙඩියක් තමයි අත්‍තරම අන්නාසි ගන්න පුළුවන්. දැන් මේ එක පඳුරකින් එක අන්නාසි ගෙඩියයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේ පඳුර එක පැලයක් මේ ඊට අරගෙන අපි ඒක වෙනම තැනක හිටවන්න ඕනේ. හරි. ඔබලා පැලත් විකුණනවද? නෑ. අපි පැල නම් ඇත්තටම කරන්නේ නැහැ. මොකද මේ වකවානුවේදී පැල අවශ්‍යතාවය හැමෝටම තියෙනවනේ. එතකොට මේ අපි හොඳ පැලයක් කියන එක හැමෝටම අවශ්‍යයි. ඉතින් ඒකින් දැන් තියෙන මාකට් එකේ අවශ්‍යතාවයට සරලන පැල ඇත්තටම අඩුයි. දැනට මෙහෙමයි
සාමාන්‍යයෙන් අපිට දෛනික අවශ්‍යතාවය අන්නාසි කිලෝ 12000 15000ක වගේ අවශ්‍ය වෙනවා. ඉතින් ඒකෙහිඳ අපි සාමාන්‍යයෙන් අපේ ප්ලෑන් එක දවස් 3කට දවස් 4කට කලින් අපි ගොවියොත් එක්ක කතා කරලා ඉවරලා ඒ අපිට කරන්න පුළුවන් නෙලන්න පුළුවන් අස්වැන්න කිලෝ 12000ද 15000ද පිළිබඳව අපි කතා කරගෙන ප්ලෑන් එකක් හදාගන්න. දැන් අපි හෙට ගත්තොත් එහෙම හෙට දවසේදී අපිට අන්නාසි කොට දෙකක් ඇවිල්ලා තියෙනවා. අන්නාසි වගාවල් දෙකක් අපිට ඇත්තටම මේ විදිහට අන්නාසි අස්වැන්න ගොවියන්ගෙන් මිලදී ගන්න ඕනේ. ඒකෙහිඳ හෙට හොරණ කියන පාදුක කියන අන්නාසි කොට දෙකක් තමයි අපි ප්ලෑන් කරලා තිනේ. ඒ වගේම අපි සාමාන්‍ය සතියකට අදාළ ප්ලෑන් එකක් හදාගෙන තමයි ඒ අවශ්‍ය වැඩ කටයුතු සිද්ධ කරගන්නේ. හරි ඔබතුමා කිව්වා මට දැන් මේ කුරුණෑගලේ මෙහාට තමයි අන්නාසි දැන් තියෙනවනේ අපේ පොල් ත්‍රිකෝණේ තියෙනවා ලංකාව නම් හැමතැනම කුඹුරු තියෙනවා අන්නාසි ත්‍රිකෝණේ කොහොමද තියෙන්නේ? අන්නාසි ත්‍රිකෝණේ අපි ගත්තොත් එහෙනම් කුරුණෑගලින් පල්ලෙහාට ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළත එතකොට ඊට අමතරව හොරණ රත්නපුර ওই පැත්තට යන්න ඒ බෙලියත්ත දක්වාම වර්ධනය වෙනවා. ඉතින් ඒ හරහා තමයි වපසරිය ඇතුලේ තමයි ඇත්තටම අන්නාසි හොඳ ගෙඩියක් ගන්න පුළුවන් කියන වටපිටාව හැදිලා තියෙන පස ඒ සියලුම වාතය පස ඊට අමතරව කාලගුණය ඒ හැම දෙයක්ම මේ ඒ වපසරිය ඇතුලේ තමයි අපි විශ්වාස කරන්නේ හොඳම ගෙඩියක් ගන්න පුළුවන් කියන එක. ලෝකෙ තියෙන හොඳම ස්වීට්නස් අන්නාසි තියෙන ලංකාවේ ඒ පිළිබඳ තමයි මේ වීඩියෝ එක මම ඔබට ගෙන එන්නේ. මම බලාපොරොත්තු වෙන ඇත්තටමයි මේ වීඩියෝ එක කොටස් දෙකකට ඉදිරිපත් කරන්න. මොකද මෙවැනි දැවැන්ත කර්මාන්තයක් ලෝකේ ඩුබායි වගේ රටවල් වලින් දැවැන්ත ඉල්ලුමක් තිබෙනවා. මොකද ඔවුන් තෙල් ආහාර වැඩිපුර ගන්න හින්දා මේ ආහාරයට ගන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන ආහාර වලින් පස්සේ මේක ඇසිඩ් එකට ඒ තෙල් ටික කැපිලා යන ක්‍රමවේදයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඔබතුමාලා මේකෙන් යම්කිසි බීමයක් හදන්න බලාපොරොත්තු වෙනවා කියලා එහෙම මෙහෙමයි දැනට අපි නැවුම් අන්නාසි වෙළඳපොළට ලබා දෙන වගේම ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේකෙන් අන්නාසි පල්ප් එකක් අන්නාසි ජූස් එක ජෑම් එකක් හැමදේම විවිධ ආකාරයේ ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක වෙනස්ම විදිහකට ලෝකේ ෆයිනලයිස් වෙච්ච ප්‍රොඩක්ට් එකක් ලෝකෙට යවන්න අන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. අන්න හරි. මොකද දුබායි වලින් මට ලැබුණ ඒ එක්ස්පීරියන්ස් ගල්ෆ් ෆුඩ් ෆෙස්ටිවල් එකේ ලැබපු අත්දැකීම අනුව මෙතුමා බලාපොරොත්තු වෙනවා මේ ගෙඩිය මෙහිමම යවන්න නෙමෙයි. රුපියල් 250ක් රුපියල් 200ක් 300ක් ඇතුළත නෙමෙයි අන්නාසි මිල තියෙන්න ඕනේ කියන එක අපි විශ්වාස කරනවා. ගොවියට ඊට වැඩි මිලක් ලබා දෙන්න නම් අපි මේක ජාත්‍යන්තර වෙළඳපොළ මොකද්ද කරන්නේ? ජාත්‍යන්තර වෙළඳපොළ කොහොමද හැසිරෙන්නේ? ඒ හැසිරෙන විදිහට අනුකූලව අපිත් මේක වෙනස් කරගන්න ඕනේ. රයිට්. ඔබතුමා මට වහන්න එනකොට කිව්වා ඔබතුමාලා පෞද්ගලිකව නේ වෙනස් වීම කරන්නේ. රාජ්‍ය තන්ත්‍රය මේකට කොහොමද මැදිහත් වෙන්න ඕනේ? දැන් අපි අවුරුදු 6ක් 7ක් වගේ කාලයක් ඇතුළත මේ ව්‍යාපාරය කරනවානේ. ඉතින් නමුත් රාජ්‍ය තන්ත්‍රයෙන් අද වෙනකන් අපිට එහෙම කිසිම සම්බන්ධ වීමක්වත් කතා කිරීමක්වත් දැන් චන්දිමයි තේ පරීක්ෂණාගාර තිබෙනවා කුරුඳු පරීක්ෂණාගාර තිබෙනවා ගන්නෝරුව පරීක්ෂණාගාර තිබෙනවා එතකොට ලංකාපුරාම වී පරීක්ෂණාගාර තිබෙනවා අන්නාසි පරීක්ෂණාගාරයක් අන්නාසි සම්බන්ධයෙන් උනන්දු කිරීමක් හරි වෙනවද ලංකාවේ? එහෙම ලැබ් ටෙස්ට් එකක් එහෙම රිපෝට් එකක් ගන්න ඇත්තටම එහෙම තැනක් අපි දැනුවත්ව නැහැ. ඉතින් ඒ වගේ දෙයක් මොනවද ලෝකේ බලාපොරොත්තු වෙන මොනවද ට්‍රෙන්ඩ් එක කොහොමද අපි මේක හරි විදියට කරන්න ඕනේ කියන එක දැනුවත් වීමවත් රාජ්‍ය මැදිහත් වීම යටතේ කරනවා නම් ඊට අමතරව මේ ලෝකේ ප්‍රමුඛතම පෙළේ ආයතන තියෙනවා. ඉතින් ඒ ආයතන අපිට හඳුන්වලා දෙනවා නම් ඊට අමතරව ඒගොල්ලන්ත් එක්ක බොන්ඩ් එකක් හරි ඇග්‍රීමන්ට් එකක් හරි කතා කරලා මේ ගොවියොත් එක්ක සම්බන්ධ වෙලා එහෙම සම්බන්ධ කිරීමක් කරනවා නම් මම හිතනවා මේක මේ ව්‍යාපාරය තවත් පුළුල් කරලා මිනිස්සුන්ට ඩොලර්ස් ලංකාවට ගේන්න පුළුවන් හොඳ ක්‍රමවේදයක් වෙයි කියලා. හොඳ ක්‍රමවේදයක් කියන්නේ දැනට හොඳ අන්නාසි ලෝකේ තියෙන ලංකාවේ කියන එක මනාවට පැහැදිලි සහ ඒක පිළිබඳව Google කරපුවම අපට තොරතුරු ලබා ගන්න පුළුවන්. දැනට රාජ්‍යයෙන් කිසිම එනකොට මේ කුෂිකාර්ම අමාත්‍යාංශයේ මේ පොළව තියෙන්නේ. ඔව්. එතකොට ඒගොල්ලන්ට එහෙම අයිඩියා එකක් නැහැ මේ අන්නාසි ගැන එහෙමද? ඇත්තටම කුෂිකාර්ම අමාත්‍යාංශය මම එක මීටින් එකක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධ වුණ අවස්ථාවෙත් මම ඔය ප්‍රශ්නයක සම්බන්ධව කතා කරලා තියෙනවා. නමුත් අද වෙනකන් ඒ කොයි කාලේද? දැන් අවුරුදු දෙකමාරට වගේ මේ ආණ්ඩුවේ කලින් ආණ්ඩුවේ. එතකොට මේ මොනවද මේකේ තියෙන සමීක්ෂණයක් වගේ තමයි ඒගොල්ලෝ අපිත් එක්ක කතා කළේ. අපි සීලුම තොරතුරු සියල්ලම මේ හරි විදිහටම ලබා දුන්නා. නමුත් තාම එහෙම කිසිම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අරන් තිබුණේ නැහැ. ලංකාවෙන් මොන වගේ ගැටලුත් තිබෙන්නේ මේක පිටරට යවනකොට? මෙහෙමයි ලංකාවෙන් ගත්තොත් එහෙම ගැටලු කියන්නේ දැන් මෙහෙමයි මේකේ අපි බලාපොරොත්තු වෙනවා මේක
හරි විදිහට යවන්න නම් මේක සාමාන්‍යයෙන් හොඳ ලොකු ගෙඩියක් වෙන්න ඕනේ. එතකොට කිලෝ 1.200ට වැඩි ගෙඩියක්. නමුත් සමහර අවස්ථාවලදී අපේ ගොවියෝ පාවිච්චි කරන නිවැරදි ක්‍රම නොවන ක්‍රම පාවිච්චි කරලා මේ අන්නාසි මාකට් එකේ දියර පෝර වගේ පාවිච්චි කරලා එතකොට මේ අන්නාසි ගෙඩියේ තියෙන ක්වොලිටි එක රස සියල්ලම නැතු වෙනවා. ප්‍රමාණය ලොකුයි. ප්‍රමාණය ලොකුයි. ඇතුළ දිය රහයි. ඇතුළ දිය රහයි. ඉතින් මේ වගේ ක්‍රම නවත්තන්න පුළුවන් නම් ඒ ගම්පිරිස් වලට මේ ගස් ලැබුවට දාලා එව්වා වගේ බුලත් වලට ගම්පිරිස් කොළ දාලා එව්වා වගේ මිනිස්සු එහෙම කරනවා. ඒ දියර පෝර භාවිතය වගේ අම්ම කරලා ඒක නිසි ලෙස හරි විදිහට මනා කල්මනාකාරයකින් යුක්තව වැඩේ යනවා නම් මම හිතන්නේ ඊට වඩා හොඳ අපිට ලෝකේ දිනන්න පුළුවන් ක්‍රමයක්. මොකද එක්ස්පෝර්ට් ඕඩර් එකක් හරියට කරගන්න බැරුව එක්ස්පෝර්ට් ඕඩර් එකක් කැන්සල් වුණොත් එහෙම ඒක ලොකු අපරාධයක් අපිට වෙනවා. ටැංකිය එක කොච්චර ප්‍රමාණයක් විතර අල්ලනවද? සාමාන්‍යයෙන් අඩි 20 අඩි 40 කියන 40 කියන කන්ටේනර් එක අපිට කිලෝ 15000ක් වගේ 16000ක් වගේ යවන්න පුළුවන්. ඒ වගේ වුණොත් ඒක ඒ වගේ වංචාවක් කරලා තිබ්බොත් කෙලින්ම හපව්. අනික් පැත්තට එනවා. රයිට්. ඔබතුමා දැනට තියෙන අත්දැකීම් කොහොමද? කොච්චර ලොකු ටැංකිය වල තියෙනවද? අපි සාමාන්‍යයෙන් අඩි 40 ටැංකි කරලා තියෙනවා. අපි ඩුබායි, මෝල්ඩිව්ස්, කුවේට් සහ කරමින් පවතිනවා. හරි. මූලික දැනුම මට ලැබුණා දැන්. දැන් සම්පූර්ණ තව වීඩියෝ එකක් මට කරන්න තියෙනවා. ඔබ කිව්වා ඔබ වැඩ කරපු ආයතනයේ ඒ ක්‍රමවේද ඔක්කොම මේ සේවකයන්ට ලබා දීලා තමන්ගේම මලිලා විදිහට ඔබ රැක බලා ගන්නවා කියලා. ඒක ඔබතුමා වැඩ කරපු ආයතන ලොකු ගෞරවයක් ඒ අත්දැකීම. හොඳයි එහෙනම් අපි අර කපලා පටවන තැනට ගිහින් බලමු. එහෙනම් ඒ වීඩියෝ එකෙන් හමු වෙමු. මේ වීඩියෝ එක දැනට අවසන් කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට ලොකු දැනුමක් මට ලබා දුන්නා. හරි එහෙනම් අපි අතෙන්ට යමු. හරි. බොහොම ස්තුතියි. සම්පූර්ණ වීඩියෝ එක දැන් බලාපොරොත්තු වෙන්න. මම අතනට ගිහින් අර සහෝදර අයිලත් එක්ක මල්ලත් එක්ක අර අසන්න කොහොමද පටවන්නේ? ඇයි පටවන්නේ? කොහෙට යවන්න පටවන්නේ? අර දාලා තියෙන ග්ලව්ස් වල කොතරම් දහඩිය සුවඳක් තියෙනවද කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අයියා අපි අතෙන් යමු. යමු. ඕකේ.